දුවගේ දෙනිම කෙන්ඩාවට අම්මගේ දෙනිම ධනිස්සට ලබ්බට කෝටු ගැහුවා වගේ යනවා මේ උන් පාරේ. ලැජ්ජ බය තියෙන්න ඕනේ. ලැජ්ජ බය තියෙන්න ඕනේ. තිරසනුන් වාගේ. ඕන එකක් ඇඳපන්කෝ ඇඟට පතට ලාලිත්‍යයක් හිටින්න. ඇඟට පතට ලාලිත්‍යයක්. ප්‍රියමනාප වෙන්න. ඇඟපසඟ වැහෙන්න. ගැරන්ඩියා බිත්තර ගිල්ලා වාගේ දෙනිම ඇඳහම කෑලි කෑලි එළියට මතුවෙලා. කාට පෙන්නන්නද කුට්ටි? හිනානේ මේ හොම්බෙන් අල්ලලා උලන්න ඕනේ මහ පොළොවේ. ලංකා සංස්කෘතියට කරපු අපරාධ. ඒකොල්ල තව එමදිවට කොක්කනලා hina වෙනවා. ටීම්වත් ගමනට. රෙදි අන්දට හෙළුවේ යන්නේ. ජීවිතය කියන එකට වටිනාකමක් දීලා ආගම දහම සංස්කෘතිය ජාතිකත්වය ඒවා ආරක්ෂා කරන්න ඕන. ඒවා ආරක්ෂා කරන්න ඕන. ලංකාවේ බලන්නකෝ මුස්ලිම් මිනිස්සු එළියට බැස්සත් ඉස්කෝලේකට ගියත් එක ගෑන් ළමෙක් කොච්චර උෂ්ණත්වයේ සෙල්සියස් අංශක ගාන තිබ්බට 40ට ගියත් පරදාව ගලවනවද? පරදාව ගලවන්නේ. පරදාව දාලා ඉන්නේ. ගවුම ඇඳලා යටින් කලිසම ඇඳලා තියෙන්නේ බොලට හැදක්වා. මම අවුරුදු 9ක් ඒ ළමයිට ඉගන්නවා. මා ගැන කොච්චර විශ්වාසය තිබ්බාද කියනවනම් මුස්ලිම් ගෑන් ළමයෙක් එවයිද රෑ 12 වෙනකන් චිත්‍ර ඇඳලා මයිත් එක්ක ඉස්කෝලේ. මං මුස්ලිම් ඉස්කෝලේක ජීවිතේට දැකලා තියෙනවද චිත්‍ර ප්‍රදර්ශනයක්? ඔවුන්ගේ ආගමට අනුව චිත්‍ර අඳින්න තහනම් කියලා දෙන්නේ. හැබැයි හොඳ විදුහල්පති කෙනෙක් හිටියා. එයින්ද විදුහල්පතිතුමාගේ සහායෙන් මං චිත්‍ර විෂය සාමාන්‍ය පෙළ උසස් පෙළ ළමයිට ඉගෙනුවා. උගන්වලා විශ්වවිද්‍යාලය යවන්න ලේසි නිසා විශ්වවිද්‍යාලෙ ගියා ළමයි. චිත්‍ර විෂයෙන් දක්ෂ ළමයි. රෑ 12 වෙනකන් අඳිනවා ප්‍රදර්ශනයේට චිත්‍ර. චිත්‍ර 100 ගාණක් ඇඳලා අපි චිත්‍ර ප්‍රදර්ශනයක් කළා. උතුරු මැද පළාතේ ලංකාවේ මුස්ලිම් ඉස්කෝලේක තිබ්බ පළවෙනි චිත්‍ර ප්‍රදර්ශනය. එහිඳ පින්නතුනි මේ මිනිස්සු අතර වෛරය මේ අරුබුද ගොඩනගලා තියෙන්නේ කවුරුවත් නෙමෙයි මිනිස්සුමයි. එකිනෙකා අතර මිතුරුදම් බෙදුවා නම් කොච්චර වටීද?